ඒකේ ටිච් බ්‍රෝ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අන්බොක්ස් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ඩරාක්ස්ෙන් ගෙන සුපිරි ගෑජට් ටික. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියා. හරි ඉතින් මේ විදියට පොඩි පැකේජ් එකක් ගමු. ඉතින් මේ විදියට අපි බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදියට මේක අන්පැක් කරගන්න. ඉතින් අපිට බලන්න මේ විදියට බ්‍රේස්ලට් එක බලන්න පුළුවන්. අපි බලමු මේක ඕපන් කරගෙන. ඉතින් මේක ඕපන් කරලා තව කවර් එක දාලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් පිළිගන්න බලමු. ලස්සනයි gold painted. ඉතින් මේවා ඒක පට්ට ලස්සනට තියෙනවා. මේකේ අපි මම මේ ඔක්කොම ලින්ක් එක description එකේ දාලා තියෙනවා. කාඩ් එකේ ඉන්නවා. ඉතින් කැමති නම් ලයික් කරගන්න පුළුවන්. අපි බලමු ලොකු පැකේජ් එක අරගෙන. පොට්ට එක්සල් වගේ අයිටම් එක උඩට ඇවිල්ලා තියෙනවා කියලා. නැත්නම් අපේ අයිටම් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හරි. මේ විදිහට බලමු කියලා මොනවද තියෙන්නේ කියලා. හරි. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් ප්ලාන්ට් එක. මම කලින් ගෙනුවා වගේ තමයි මේක. ඉතින් මේක බොන්සයි එකයි පොඩි ලස්සනට තියාගන්න පුළුවන් අපේ ටේබල් එක උඩින්. ඉතින් අපි මේකෙත් කවර් එක අයින් කරන් බලමු. ඉතින් අපිට මෙහෙම ගහ වෙනම එනවා. ඉතින් ඇත්තට මේකත් පට්ට ලස්සනයි හුරු පුරුටි. ඉතින් මේ විදිහට අපිට පෝච්චියක් ඒක වෙනම එනවා. ඉතින් අපිට මේක දාලා තද කරලා කරකවන්න තියෙන පොඩ්ඩක්. හරි ඉතින් අපි බලමු ඊළඟ අයිටම් එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කවර් එක තියෙනවා පොඩි අයිටම් එක. ඉතින් ඔයාලා පුළුවන් නම් මේ ගිෆ්ට් කරලා කමෙන්ට් එකක් දාන්න බලන්න. හරි මම ඔයාලට මේක අන්පැක් කරන ගමන් වෙලාව දෙනවා. ඔයාලා ගිෆ්ට් කරලා ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. හරි ඉතින් මේක ඇවිල්ලා fakes mask එක. හරිද? ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඔය දාන්නේ හොරු වගේ. ඔය දාගෙන යන්නේ. මේක මං තිබ්බත් ඔයාලට ෆොටෝ එකක් දාන්න. එතකොට අපේ මේක නහය ඔක්කොම වැහෙනවා. ඇස් දෙක විතරයි පේන්නේ. ඉතින් ඒකත් සුපිරි. ඉතින් හරි අපි ඒක පැත්තකින් තියාගෙන බලමු ඊළඟ අයිටම් එක. ඉතින් මේක නම් පොඩි බොක්ස් එකක් වගේ. මේකත් අපි අන්බොක්ස් කරන් බලමු. හරි ඉතින් මේ විදිහට බොක්ස් එක දකිද්දිම කියන්න පුළුවන් P47 headset එකක් කියලා. හරි ඉතින් අපි මේ විදිහට උඩ ගහලා තියෙනවා P47 කියලා. ඒ වගේම යට වයර්ලස් හෙඩ්ෆෝන් කියලා ගහලා තියෙනවා. ආයේ මෙතනත් අපිට විස්තර වගේක් බලා ගන්න පුළුවන්. ඊට ආයේ පිටිපස්සේ බලා ගන්න පුළුවන් මේකේ යූස් කරන නම් මම සීන් ටික. හරි ඉතින් අපි බලමු දැන් මේක අන්බොක්ස් කරන්න. හරි මේ විදිහට මුලින්ම අපේ ගම් බාන්න මේක අපේ headset එක එළියට ගම් බලමු.
මේ විදිහට අපි පොඩ්ඩක් හෙඩ්සෙට් එක අරගෙන පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේ විදිහට අපිට බලන්න පුළුවන් යූසර් මැනුවල් එක. මේකේ තියෙනවා ෆෝන් එක කනෙක්ට් කරන විදිය, ඔන් කරන විදිය ඔක්කොම තියෙනවා. ඉතින් ආයේ මේ විදිහට අපි බලන්න පුළුවන් මේක charge කරන්න USB කේබල් එකක් ඒවල තියෙනවා. හරි. ඒකත් අපිට වැටෙන්නේ පැත්තකින් තියමු. හරි, මෙන්න මේ විදිහට අපි ගමු බණ්ඩ අපේ headset එක අතට. ඉතින් මේ විදිහට දිගට ගත්තාම මෙතන power button එක තියෙනවා. ආයේ සද්දය අඩු වැඩි button එක තියෙනවා. ආයේ mode button එක තියෙනවා. ඉතින් ආයේ call answer ගන්න පුළුවන් එකක් තියෙනවා. හරි, මේ විදිහට අපි උන් කරන්න බලමු. ඊට පස්සේ අපි මෙතන බලන්න ඕන charging port එක. ඒ වගේම ඊට එහා පැත්තෙන් අපිට chip එකක් දාන්න පුළුවන්. මේ port දෙකම බලන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ මේකේ ඇත්තටම සුපිරි sound quality එකක් තියෙනවා. ඉතින් අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට මේ headset එක giveaway එකක් වගේ දිනා ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට giveaway එක ගැන විස්තර.